කොහොමද ඔයාලට? welcome back to my YouTube channel. ඉතින් අද අලුත් vlog එකක් තමයි අරගෙන ඇවිල්ලා තියෙන්නේ. මුලින්ම මට හිතුණා තියෙන මේ ලස්සන ගහ ඔයාලට පෙන්වන්න ඕනි කියලා. අද සමහරට vlog එක ටිකක් දික් වෙයි. ඉතින් මං අද ඉස්සෙල්ලාම ඔයගොල්ලන්ට අරගෙන එන්නේ අපි ඕනම කෙනෙක්ට ඇඟ හැඩට තියාගන්න පුළුවන් ඒ වගේම කොලෙස්ටරෝල් විතරක් නෙමෙයි සීනි පාලනයට වැදගත් වෙන ඩ්‍රින්ක් එකක්. ඉතින් මේක හදන්න හරිම ලේසි. අපි වතුර එකක් රත් කරලා ඒකට අපිට කුරුඳු කීපයක් දාලා ටික වෙලාවක් අපි මේක රත් කරගන්න ඕන. එතකොට අපි අර තිබ්බා වගේ වතුර ප්‍රමාණය ඊට වඩා ටිකක් සාමාන්‍ය භාගයක් වගේ අඩු වෙද්දි විනාඩි 5ක් විතර මේක අපි මද ගින්න තියාගන්න ඕන. එහෙම තියලා අපිට මේක බොන්න පුළුවන්. ඊට පස්සේ මම ඔයාලට පෙන්වන්න හදන්නේ අපි කරපු විශේෂ වැඩක්. ඔයාලට පේනවා ඇති අපේ වැරන්ඩා එකේ ටයිල් ඔක්කොම ගලවලා තියෙන්නේ. ඒ ටික ඉතින් ආපහු හයි කරන්න ඕනේ. ඊට කලින් අපි හිතුවා අපේ පරණ වොෂින් මැෂින් එක පේන්ට් කරොත් හොඳයි කියලා. ඉතින් මේ තියෙන්නේ අපේ පරණ වොෂින් මැෂින් එක. ඔයාලට පේනවා ඇති ඔය පහළ තියෙන්නේ ඒකේ තිබුණ කලර් එක. ඉතින් මේ වගේ ලස්සන කලර් එකක් තමයි තිබුණේ. හැබැයි ඊට පස්සේ ඔය පහළ පේනා වගේ කලර් එක වෙනකන් කලර් එක ෆේඩ් වුණා. ඊට පස්සේ ඔය විදිහට අයියා ආපහු ඒක ලස්සනට පේන්ට් කරා. ඉතින් කම්ප්‍රෙෂර් එකකින් තමයි පේන්ට් කරේ. මේ vlog එකෙන් ඇත්තටම ඔයාලට බලන්න හම්බ වෙන ගොඩක්ම අපේ ගෙදර තියෙන repairs. ඊට පස්සේ දවසේ මම අද මේ දවස් කීපයක එකතුවක් තමයි vlog එකක් විදිහට අරගෙන එන්නේ ඔයාලට. ඉතින් මේ තියෙන අපේ AC එකේ ඇත්තටම මේ හොඳටම කූල් එක අඩු වුණා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් අපි 18ට වගේ දැම්මම හයි කූල් එකක් තියෙනවනේ. හැබැයි ඇත්තටම කිව්වොත් එහෙම මේ අපි හිතමුකෝ 18ට දැම්මත් සමහර වෙලාවට කූල් එකක් නැතිම තරම් තත්ත්වයටපත් වුණා. ඉතින් ඊට පස්සේ අපි ඉක්මනටම මේක සර්විස් කරමු කියලා එදාම අපි මේ සර්විස් කරන්න කට්ටියක්ව ගෙන්නුවා. ඉතින් කලින් ඇත්තටම සර්විස් එකේදී මං හිතන්නේ රුපියල් 7000ක වගේ කොස්ට් එකක් ගියා. හැබැයි හරියට සර්විස් වෙලා තිබුණේ නැහැ. ඉතින් ඊට පස්සේ මේගොල්ලෝ නම් හැබැයි හොඳට සර්විස් කරා. ඒ වගේම තමයි අපි එවෙලම මේ හදලා ඉවරුනාට පස්සේ කූල් එක චෙක් කරද්දී හොඳටම කූල් එක තිබුණා. අපිට අද මේ වියාන එකෙන් උදේම පාර්සල් එකක් ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මම ඇත්තටම දැන් අවුරුදු ගානක් ඉඳන් වියාන ප්‍රොඩක්ට්ස් තමයි පාවිච්චි කරන්නේ. ඉතින් මේ ෆවුන්ඩේෂන් ස්ටික් එක මගේ කලර් එක චයිනීස් කලර් එක CH. ඉතින් මේ තමයි මේ ෆවුන්ඩේෂන් ස්ටික් එක. මේ කලර් එක මේ ගොඩාක් නැචරල් ටෑන් ස්කින් එකක් තියෙන කෙනෙක්ට මේක පාවිච්චි කරන්න පුළුවන්. ඊළඟට මම ගත්ත අනිත් එක තමයි මේක ඇත්තටම මම පාවිච්චි කරන ෆස්ට් ටයිම්. එතකොට මේ තමයි ඒගොල්ලන්ගේ HD කලෙක්ෂන් එකේ තියෙන ස්පොන්ජ් කම්ප්‍රෙස්ඩ් පවුඩර් එක. මම හිතනවා නෝමල් පවුඩර් එකට වඩා හොඳ කවරේජ් එකක් මේක ඇති කියලා. ඒතරම ලස්සනයි පැකේජින් එක. ෂයින් ලුක් එකක් තියෙනවා. ලක්ෂරි ලුක් එකක් තියෙන ඇත්තටම ලස්සනයි ගොඩක්. නම්බර් 19 කියලා තියෙනවා. මම හිතන්නේ කලර් එක වෙන්නේ නැති. අපි බලමු. හරි බලන්න. පැකේජින් එක ගොඩක් ලස්සනයි. 19 කියන්නේ මේ සැෆ්‍රන් කලර් එක. මම ලං කරනවා. සැෆ්‍රන් කලර් එක. හරි අපි බලමු කලර් එක මොන වගේද තියෙන්නේ කියලා. මේ තියෙන්නේ මිරර් එකක් තියෙනවා. මේ බලමු. මිරර් එකක් තියෙනවා. ඊළඟට මේ තමයි කලර් එක. තියෙන කලර් එක. ඇප්ලයි කරලා බලන්න ඕන කොහොමද කියලා. මම හිතනවා මේ හොඳ කවරේජ් එකක් ඇති කියලා. දැන් මම ඔයාලට පෙන්වන්න හදන්නේ වෙඩින් එකක්. ඇත්තටම මගේ මහත්තයාගේ නංගිගේ මහත්තයාගේ මල්ලිගේ වෙඩින් එක තමයි මේ. ඉතින් ගෙදර ගොඩාක් repairs වලට පස්සේ අපි
රිලැක්ස් වෙච්ච දවසක් තමයි මේ දවස. ඉතින් මේ විදිහට සිං කරන්න මගේ මහත්තයාගේ නංගි. ඉතින් ඒකත් ඔයාලා චුට්ටක් අහලා බලන්නකෝ. මම හිතනවා ඔයාලා මේ වීඩියෝ එක හොඳින් එන්ජොයි කරන්න ඇති කියලා. එහෙනම් තවත් vlog එකකින් හම්බ වෙමු. ඒ වගේම channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා.